දවසට ඔයාට හිතා ගන්න බැරි ඉන්කම් එකක් ගන්න ඔයා කැමති කෙනෙක්ද? හැමදාමත් ගෙදර ආර්ථික ගැටලු ප්‍රශ්නත් එක්ක හැමදාම සල්ලි අඩුපාඩු ප්‍රශ්න තියෙන කෙනෙක්ද? ඔයා රස්සාවක් කරත් ඒ ගන්න පඩිය මාසේ සතියක් යනකොට ඉවර වෙලා ඊට පස්සේ මාසේ පුරාම හුල්ල ජීවත් වෙන කෙනෙක්ද? ඔය හැමදේටම හොඳම විසඳුමක් අරගෙන තමයි අදත් මේ වීඩියෝ එක ඔයාලට මම ගොඩක් ආදරයෙන් අරගෙන එන්නේ. ඔන්න ඔය මම මුලින්ම කිව්ව ප්‍රශ්න ඔක්කොටම මට නම් එකම විසඳුම හොඳම විසඳුම මෙන්න මේ ඇන්තෝරියම් මල් වගාව. ඉතින් ඔයත් මව් වගේම ඇන්තෝරියම් මල් වගා කරලා ඔයාගේ ගෙදර තියෙන ආර්ථික ගැටලු විසඳ ගන්න පුළුවන් නම් ඔයා නොහිතන වෙලාවල් වල ඔයා කාටවත් ණයක් නොවි ඔයාට එදිනදා අවශ්‍යතා ටික කරගන්න මුදල් හොයාගන්න පුළුවන් හොඳම මාර්ගයක් තමයි මෙන්න මේ ඇන්තෝරියම් මල් වගාව කියන්නේ. ඉතින් ඔන්න ඒ වගේ ඇන්තෝරියම් මල් වගාව කරගෙන යන කෙනෙක් නම් එහෙමත් නැත්නම් පටන් ගන්න හිත ඉන්න කෙනෙක් නම් ඔන්න ඉතින් ඔයා වෙනුවෙන් තමයි මෙන්න මේ වීඩියෝ එක අද මම අරගෙන ආවේ. ඉතින් මෙතන තියෙනවා ලිලි හැමෝම ආස කරන හැමෝම හොයන ඉහළ ඉල්ලුමක් තියෙන කොච්චර දුන්නත් ඉල්ලුමේ අඩුවක් නැති වටිනාකමේ අඩුවක් නැති ලස්සන ලිලි. ඉතින් ලිලි කියන්නේ මං හිතන විදිහට ගොඩාක් ජනප්‍රිය වර්ගයක්. ඉතින් මල් වගා කරන මගේ මල් යාළුවෝ දන්නවා ඇති සමහර කාල තියෙනවා ලිලි කියන දේ කොච්චර ඉල්ලුවත් සමහර අය දෙන්නේ නැති. හංගගෙන තියාගෙන ඉන්නවා. මොකද සමහර කාලවල හිතා ගන්න බැරි විදිහට මෙන්න මේ ලිලි වල ඉල්ලුම ඉහළ යනවා. ඒ වගේම මිල වැඩි වෙනවා. ඉතින් අද වෙනකොට උනත් වෙළඳපොළ ඉහළ ඉල්ලුමක් තියෙන මිල අඩු වෙන්නේ නැති වර්ගයක් තමයි මේ ලස්සන ලිලි කියන්නේ. ඉතින් ලිලි බුෂ් රටින් පවා ගෙන්නනවා. ඉතින් ගොඩක් අය මෙන්න මේ ලිලි බුෂ් ගන්නත් කැමති. ඉතින් අද මේ පැකේජ් එකෙන් මම ඔයාට මේ ලබා දෙන ලිලි පැල සියල්ල ඔයාට මම කලින් වීඩියෝ වලත් පෙන්නලා තිබ්බා. මම ලිලි බුෂ් වලින් වෙන් කරගත්ත පැල තමයි මේ තියෙන්නේ. ඉතින් හොඳින් මුල් අද්දපු හොඳ නිරෝගීව හැදුණු ලොකු ලිලි පැල තමයි මේ තියෙන්නේ. ඉතින් බුෂ් එකකින් ගලන ලිලි පැල පුංචි පැල නෙමෙයි. හොඳ නිරෝගීව හැදුණු ලොකු පැල. ඒ වගේම හොඳ ශක්තිමත් කඳක් තියෙන ලිලි පැල තමයි මේ තියෙන්නේ. ඉතින් මේ හැම එකක්ම මල් ඊටාම ආසන්න වුණු හොඳින් වැඩුණු නිරෝගී පැල. ඉතින් මෙතන ගස් දෙකක හෝ තුනක මල් තියෙනවා. ගස් දෙකක මං හිතන්නේ. ඉතින් ඔන්න ලස්සන පඳුරු දාන වර්ගයක් තමයි මෙන්න මේ ලිලි. ඉතින් මේ පෝච්චි වලත් ඔයාට පේනවා ඇති පඳුරු වගේ තමයි තියෙන්නේ. ඉතින් මම තව විශේෂ දෙයක් කියන්න ඕන මෙන්න මේ ලිලි පැකේජ් එකේ. මම බුෂ් වලින් පැල ගැලෙව්වට පස්සේ මගේ ළඟ මාධ්‍ය තිබුණ නැහැනේ හදන්න. ඒ කියන්නේ පොල්ලෙලි. ඒක නිසා මම සමහර පෝච්චි වල පැල දෙක මඳ ප්ලාන්ට් පැල චූටි පැල 3-4 තියෙන ඒවා ඒ විදිහටම පෝච්චිය මං ඒ දවස්වල හැදුවා. ඉතින් මෙතන මේ පොට් කීපයක පැල දෙක තියෙනවා. ඉතින් ඒ විදිහට මේ ලිලි පැකේජ් එකේ ඔක්කොම පැල 11ක් තියෙනවා. මට මතක විදිහට 11 මොකද මම මේ වීඩියෝ එක කරේ ඊ හවස මට මේ පැල ගන්න ලියා ගන්න බැරි වුණා. පැල 11ට වැඩි හෝ මම මේක මගෙන් පැල එක ඕඩර් කරන කෙනාට මං ආයෙ මේක ගණන් කරලා උදේට කියන්නම්. පැල 11ක් මෙතන තියෙනවා. ඉතින් ඔන්න ගන්න කෙනාට හරි වාසි. මොකද ලොකු පැල තමයි තියෙන්නේ. පුංචි පැල නෙමෙයි ලොකු පැල, හොඳින් හැදුණු පැල, හොඳින් මුල් අල්ලපු පැල. කිසිම බයක් නැතුව ඔයාට මේ පැල අරන් හදා ගන්න පුළුවන්. බලන්නකෝ හැදිලා තියෙන අපූර්ව හරි ලස්සනට මාධ්‍ය වල මේ මුල් අල්ලලා පොල්ලෙලි සහ බොරළු තමයි මේ දාලා තියෙන්නේ මේ මාධ්‍ය විදිහට. ඒ වගේම මම මේ පැලවලට ඔස්මෝකෝඩ් එන්නකින් ඇට පොහොර එක දාලා නැහැ. මගේ ළඟ එක මං පාවිච්චි කරන්නේ නැහැ. මොකද වැඩි මුදලක් ඒ පොහොර එකට යන නිසා. හැබැයි ඒ වුණාට වර්ධනයේ අඩුවක් නැහැ. හොඳ නිරෝගීව මේ පැල ටික තියෙනවා කියලා ඔයාලන්ට පේනවා ඇති.
ඉතින් ඔයාට මම මේ පැලෙන් එකින් එක පෙන්නනවා. ඔයාලට හොඳින් බලා ගන්න පුළුවන්. මේ පැල දෙක තියෙනවා මේ වගේ. ඔයාට මේක වෙන් කරලා හදාගන්න පුළුවන්. මොකද මම මේක හැදුවේ මට ඒ දවස්වල මාධ්‍ය තිබ්බේ නැති නිසා තමයි මම මේ විදිහට ඒ පැල සමහර ඒවා වෙන් කරන්නේ නැතුවම මෙහෙම හදාගත්තේ. ඉතින් මම ඔයාලට කියන්න කැමතියි මම මේ ඊයේ පෙරේදා පැල පැකේජ් එකක් දැම්මා මුදල් හදිසියකට. ඉතින් පැල පැකේජ් එක දාලා පැය කිහිපයක් ඇතුළත ඒ පැල පැකේජ් එක සේල් වුණා. ඉතින් ඒ පැල පැකේජ් එක ගැන ගොඩක් අය ඇහුවා. මං හිතන විදිහට 20ක් 25 දෙනෙක් වගේ ඒ පැල පැකේජ් එක ඉල්ලුවා. ඉතින් ඔන්න ඔක තමයි ඇන්තෝරියම් වගාවේ තියෙන ලොකුම වාසිය. ඔයා දන්නවද? ඉතින් ඔය පැල පැකේජ් එක මම රුපියල් 5000කටනේ දැම්මේ. ඉතාම අඩු මුදලකට දැම්මේ මොකද මගේ හදිසි මුදල් අවශ්‍යතාවය නිසා. ඉතින් ඉහළ වටිනාකමක් තියෙන පැල තමයි මම ඒකට දැම්මේ. ඉතින් ඕක හරි මුදලකට දුන්නොත් ඊට වැඩිය මිලකට තමයි මේක අනික් හැමෝම අලෙවි කරන්නේ. ඉතින් කොහොම හරි ඔන්න ඔය පැකේජ් එක දැම්මට පස්සේ මං කිව්වනේ ගොඩක් අය මට කෝල් කර ඒ පැල පැකේජ් එක ගැන ඇහුවා කියලා. ඉතින් ඒ පැල පැකේජ් එක සේල් වුණා කිව්වහම ගොඩක් අය කිව්වා ඒ වගේම පැකේජ් එකක් හදලා දෙන්න කියලා. ඉතින් මේකයි මට කියන්න ඕන. ඒ වගේම පැල පැකේජ් එකක් ඉතින් හදන්න මට අමාරුයි. මොකද මට අතේ මුදල් නැතිම අවස්ථාවකනේ මම මේ පැල පැකේජ් එක අඩු මුදලකට දුන්නේ. ඉතින් එහෙම නිසා මට ඒ විදිහටම පැකේජ් හද එහෙම දෙන්න අමාරුයි. මොකද එතකොට මට ඇත්තටම ගොඩාක් අවාසි. ඔයාලා පැල හදන අය දන්නවා පැලයක් ලොකු කරගන්න පැලයක් ආරක්ෂාකාරීව නිරෝගීව හදා වඩා ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ඒවා පැල හොඳින් නඩත්තු කරනවා අපි. ඒවා පරිස්සම් කරගන්න ඕන. තෙල් පොහොර දාන්න ඕන. ඔය හැමදේම කරන්න අපට කාලය වෙලාව නැතුව හරි අමාරුවෙන් අපි දහසක් වැඩත් එක්ක ඒ දේවල් වලට කාලය කොහොම හරි යොදවගෙන කරන්නේ. ඉතින් ඔය හැමදේමත් එක්ක අපි ළඟ තියෙන හැම පැලයක්ම අපි අඩු මුදලකටම දෙන්න ගියොත් ඇත්තටම අපි ඒක අපිටම කරන නොසලකිල්ලක් කියලා මම හිතනවා. මොකද අපිටම ආදරයක් නැහැ කියලා මට හිතෙනවා. මොකද අපි කොච්චර මහන්සි වෙලාද මේ පැලයක් හදාගන්න ලොකු කරන්නේ. ඉතින් මගේ channel එකේ මුලින් ඉඳන් වීඩියෝ බලපු අය දන්නවා මම මේ ඇන්තෝරියම් වගාව වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලා. කොච්චර කට්ටක් මම මේ වෙනුවෙන් කනවද කියලා. ඉතින් තාමත් මට බැරි වුණා මගේ net house එකේ මගේ පැලවලට සුරක්ෂිතව තැනක් හදලා දෙන්න පවා. ඉතින් ඒ වෙනුවෙනුත් මම මහන්සි වෙනවා. පුළුවන් වෙලාවක මම ඒකත් හදා ගන්නවා. ඉතින් ඒ අතරතුරේ පැල බෝ කරගෙන යන ගමන් තමයි මම මේ විදිහට මගේ අතේ සල්ලි නැතිම වෙලාවක ඔන්න අඩුවට පැල පැකේජ් දාන්නේ. ඉතින් එහෙම කියලා හැම වෙලේම මට ඒ තරම් අඩු මුදලකට දෙන්න අමාරුයි යාළුවනේ. මොකද මම හිතනවා ඔයාලටත් ඒ ගැන තේරෙනවා ඇති කියලා. මොකද අපි හැමෝම මුදල් පැත්තෙන් බැලුවොත් හරි අසරණයි. හැමෝටම එක වගේ නැහැනේ ඉතින් ජීවිතේ. ඉතින් ඒක නිසා මම ගොඩක් අය ඉල්ලන නිසාම තමයි මේ පැල පැකේජ් එකක් දෙන්නේ. හැබැයි මට මේක නම් අඩු මුදලකට මට පාඩු සිද්ධ කරගෙන දෙන්න අමාරුයි. හැබැයි ඒත් මම මේ පැල දෙන්නේ නැහැ කියලා තමයි මම මේ ලිලි බුෂ් වලින් ගලවපු පැල ටික මම හැදුවේ. මොකද මට ඕන කරේ මේවා ලොකු කරලා කට් කරලා පැල බෝ කරගන්න. මං ආස කරේ ලිලි යායක් හදාගන්න. මොකද හරි කැමති එකම වර්ගයෙන් පැල 100ක් 200ක් 300ක් මගේ තවානේ හදාගන්න. ඒ වෙනුවෙන් තමයි මම මේ උත්සාහ කරගෙන යන්නේ. හැබැයි ඉතින් මගේ ආර්ථික පැත්තත් එක්කම ඔයාලා ගොඩක් අය පැලි ඉල්ලන හේතුව නිසාමත් මම හිතුවා කොහොම හරි පැල ටිකක් ඔයාලටත් ලබා දෙන්න ඕන කියලා. මටත් කොටසක් තියාගෙන පැල ටිකක් ඔයාලට අලෙවි කරනවා කියලා. ඉතින් ඔයා මේක ගත්තොත් මම කියන්නේ ඔයාට කිසිම පාඩුවක් නැහැ. ලිලි බුෂ් වල පැල ගොඩක් නිරෝගී. ඒ වගේම මේ පැලයක් කට් කරාම අපි සාමාන්‍ය තියෙන පැලයක් කට් කරලා සාමාන්‍ය ලිලි පැලයක් කට් කරලා එන පැලවලට වැඩි පැල ප්‍රමාණයක් මේ ලිලි බුෂ් වල පැල කට් කරාම අපිට ලබා ගන්න පුළුවන්.
ඒක තමයි බුෂ් වල තියෙන විශේෂත්වය. ඉතින් ඔයාට හොඳින් බලලා තීරණය කරන්න පුළුවන් මේ පැළ පැකේජ් එක ඔයාට හොඳයිද වාසීද අවාසීද ලාභයිද පාඩුයිද කියලා බලලා ඔයාට මේ පැළ පැකේජ් එක ඕඩර් කරන්න. ඉතින් ඔයා දන්නවද මම මේ පැළ පැකේජ් එක පැළ 11ක් මෙතන තියෙනවා. හොඳින් හැදුණු පැළ, මල් තියෙන පැළ, මල් ඉතාම ආසන්න වුණු පැළ. ඔයාට පේනවා ඇති හොඳ නිරෝගී පැළ තියෙන හොඳ උස පැළ. ඉතින් ඒක නිසා මම මේ තියෙන්නේ ලිලි ඒ බුෂ් වල තිබ්බ අනිකුත් ලොකු පැළ කියන්නේ මදර් ප්ලාන්ට් මේ මව් ශාක තමයි මෙතන තියෙන්නේ. ඉතින් කොහොම හරි ලිලි පැළ පැකේජ් එක මම ඔයාලට ලබා දෙනවා රුපියල් 6000ක් වගේ මුදලකට. ලිලි පැළ 11ක්ම එතන තියෙනවා. ඉතින් ඔන්න ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින්ම ඕඩර් කරන්න. මොකද ඇන්තෝරියම් පැළ දානකොට ගොඩක් අය බලාගෙන ඉන්නවා පැළ ඕඩර් කරන්න, පැළ ගන්න. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාට ඒ ගානට ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉක්මනින්ම මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා පැළ ටික ඕඩර් කරගන්න. ඉතින් ඒ අතර මම හිතුවා තවත් පැළ කීපයක් ලබා දෙන්න. මේක ලිලි පැකේජ් එක නෙමෙයි වෙනම මේක දෙන්නේ. මේ තියෙන්නේ ගින්දරී ෆ්ලෑෂ් එක. ඉතින් මට ගින්දරී ෆ්ලෑෂ් එකේ මලක් නම් මට මේ වීඩියෝ එකට එඩිට් කරගන්න බැරි වුණා. මම දාන්නම් කියලා තමයි හිටියේ. හැබැයි මේ වෙලාවේ මට ඒක කරන්න ටයිම් එකක් නැහැ. මම ඔයාට වෙනම පෝස්ට් එකක් විදිහට මගේ channel එකේ දාන්නම් මේ ගින්දරී ෆ්ලෑෂ් එකේ මල කොයිතරම් ලස්සන මලක්ද කියලා. ඒ වගේම තමයි ඉහළ මිලකට තමයි මේ ගින්දරී ෆ්ලෑෂ් අලෙවි වෙන්නේ. ඔයා දන්නවා ෆ්ලෑෂ් කියන්නේ ලොකු මිලක් තියෙන වර්ග. ඉහළ වටිනාකමක් තියෙන ඒ වගේම ගොඩක් අය ආසාවෙන් එකතු කරන වර්ග. ඉතින් මේ පැළ දෙකක් මම ඔයාට ලබා දෙනවා. මේකේ කොළේ නම් ටිකක් කහ වෙලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ කොළේ කපලා අයින් කරගන්න. ඒක රෝගයක් නෙමෙයි. පොහොර මදිකම නිසා තමයි ඒ නයිට්‍රජන් අඩුවෙන් ලැබිලා තියෙන නිසා තමයි ඒ කොළේ කහ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට මේ පැළ දෙකම මම ලබා දෙනවා රුපියල් 5000ක් වගේ අඩුමඩු මුදලකට. ඉතින් මම මේ 5000ක් වගේ අඩු මුදලකට ලබා දෙන්න හේතුව පොඩ්ඩක් මේකේ කොළ අඩුවෙන් තියෙන නිසා. හැබැයි ඔයාට පේනවා ඇති ඒකෙත් හොඳින් මුල් ඇද්දලා තියෙනවා පෝච්චියෙන් පිටටත් ඇවිල්ලා. මේ පැළ දෙකම ඔයාට රුපියල් 5000කට ලබා දෙනවා. මේ දෙක විතරක් වුණත් ඔයාට ඕඩර් කරගන්න පුළුවන්. මේ පැළ දෙකම ගින්දරී ෆ්ලෑෂ්. ඉතින් ලස්සනම ලස්සන මල් තමයි මේ කියන්නේ. ඔයාට මම මේක පෝස්ට් එකේ හෝ ඕඩර් කරාම හරිය මම ඔයාට එකේ මලක් ෆොටෝ එකක් දාන්නම්. මට මේ වීඩියෝ එකට ඒ මල තියෙන ෆොටෝ එකක් දාන්න බැරි වුණා පෙන්වන්න නම්. ඉතින් ඔය අතර මම හිතුවා මෙන්න මෙයාගේ කොළ ටික ඔන්න ඉතින් ගොළු බෙල්ලෙක් මගේ තවානට ඇවිල්ලා මේ කොළවල භාගයක් ඉතින් කාලා. ඉතින් මෙන්න මේ ලස්සනට පිපිලා තිබුණ මෙන්න මෙයාව මම හිතුවා සේල් කරන්න ඕන කියලා. ඉතින් මෙයාගෙනුත් මම පැළ ගොඩක් බෝ කරගත්තා. මොකද මෙයාගේ නම තමයි ග්‍රීන් ෆ්ලෑෂ්. ග්‍රීන් ෆ්ලෑෂ් කියන්නේ ලස්සන මලක් සුදු පාට මලේ රතු පාට ඩොට් පැටිලා තියෙන එක. ඉතින් මේක පොඩ්ඩක් ෆ්ලෑෂ් වෙලා තියෙනවා ටිකක් අඩුයි. ඉතින් මීට වැඩිය මේක ෆ්ලෑෂ් වෙනවා. සමහරට ඊළඟට එන මල තද රතු පාටට තනින් තන ෆ්ලෑෂ් එක වැඩි වෙන්න පුළුවන්. මේ මල නම් ටිකක් ෆ්ලෑෂ් ගතියෙන් අඩුයි. ඉතින් මේකත් හොඳ ග්‍රීන් ෆ්ලෑෂ් ලොකු මදර් ප්ලාන්ට් එකක ආපු පැලයක් තමයි මේ තියෙන්නේ. ග්‍රීන් ෆ්ලෑෂ් අනික පැල ඉක්මනට ලොකු වෙනවා. ඒ වගේම පැල ගොඩක් බෝ කරගන්න පුළුවන්. ඉතින් මමත් ගත්ත මදර් ප්ලාන්ට් 3කින් පැල 15ක් 20ක් වගේ මම බෝ කරගත්තා. ඒ පැලත් ගොඩක් මම සේල් කරා. ඒ වගේම මම මේ වගේ පැලයක් මම ගත්තේ රුපියල් 6000 ගානකට. ඉතින් ඔයාලා පුදුමේ මම මුලින්ම ගත්තේ ඔන්න ඒ වගේ මුදලකට. මම ඔයාට මේ ග්‍රීන් ෆ්ලෑෂ් එක මලක් එක්ක හොඳ මුල් ගොඩාක් තියෙන ඔයාට පේන්නේ නැති මම පෝච්චියට හොඳට කැමරාවල්ලා පෙන්නවා. ඉතින් මේ ග්‍රීන් ෆ්ලෑෂ් එක මලක් එක්ක මම ඔයාට දෙනවා. අඩු මුදලකට තමයි ඒකත් දෙන්නේ. 3600ක් වගේ මුදලකට මම ඔයාට ඒක ලබා දෙනවා. ඉතින් ඊළඟට මේ තියෙන්නේ තව ගින්දරී ෆ්ලෑෂ් එක.
බලන්නකෝ එකේ අලුත දාපු මුල් එහෙම උඩට ඇවිල්ලා තියෙනවා. යටිනුත් හොඳට මුල් ගිහිල්ලා තියෙනවා. හොඳින් මුල් අද්දපු පැල මේවා. ඉතින් ඔයා දන්නවද මම මේ පැල චූටි පැල මම ගෙන්න ගත්තේ. මේ චූටි පැලයකොත් මම ගෙන්න ගත්තේ ඇත්තටම 3000ක් වගේ මුදලකට තමයි ගෙන්න ගත්තේ චූටි පැලයක්. ඉතින් ඒ චූටි පැල ගත් එකක් ලොකු කරපුවා තමයි මේ තියෙන්නේ. මගේ තවානේ බෝ කරගත්ත පැල නන් නෙමෙයි. තාම මගේ තවානේ ගින්දරි එකම එක පැලයක්වත් බෝ කරගන්න එකක් තියෙනවා කට් කරලා. ඒ ඇරෙන්න අනික් යා මං ගත්ත පැල මේ තියෙන රුපියල් 3000ක් වගේ මුදලකට මං ගත්ත පැලයක්. ඉතින් හොඳ නිරෝගී පැලයක් නිසා මම මෙයාව දෙනවා ඔයාට රුපියල් 4000ක් වගේ මුදලකට. ඉතින් ඔන්න පුංචි ලාභයක් තියාගෙන තමයි මම මෙයාව ලොකු කරලා ඔයාට ලබා දෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි මම ඔයාලට මේ ලිලි පැකේජ් එකත් එක්ක අමතරව තනියෙන් ගන්න පුළුවන් පැල ටිකක් විදිහට මම ඔයාට ඔන්න තව වර්ග කීපයක් දාලා තියෙන. ඉතින් කැමති අයට ඒ පැලත් ඕඩර් කරලා අරගන්න පුළුවන්. ඉතින් ඔයාට ඇන්තෝරියම් ගැන නම් මට මේ වීඩියෝ කරනකොට කියන්න දේවල් ගොඩාක් තියෙනවා. දැන් මේ වීඩියෝ එකෙත් කියන්නම් කියලා හිතාගෙන හිටපු සමහර දේවල් ඔන්න කියන්න වෙලාව මදි. ඉතින් ඔයා දන්නවද මං අර 5000 පැල පැකේජ් එකක් දැම්මට පස්සේ මට ආපු ඕඩර් ගොඩ කොච්චරද කියලා. ඉතින් ඔයා දන්නවද මට ඒ වගේ පැලේ පැකේජ් දාන්න තිබ්බනම් මට එක දවසට රුපියල් 50000ක් වගේ මුදලක් හොයාගන්න අවස්ථාවේදා හොඳටම තිබුණා. ඉතින් මෙන්න මෙයා නම් මගේ තවානේන වටිනම කෙනෙක්. ඉතින් මං හිතුවා එකම එක පැලයක් සේල් කරනවා කියලා මට මුදල් ඕන නිසා. ඉතින් මෙන්න මෙයාව නම් ඔයා දන්නවද ලොකු මිලක් තමයි මෙයාගේ. මෙයා මල් ඉතාම ආසන්නුන් ලොකු ගහක්. ඉතින් මෙයාගේ වටිනාකම නම් යාළුවනේ පොඩි ගාණක් නෙමෙයි. මෙයා නම් මන් දෙන්නේ රුපියල් 7000ක් වගේ මුදලකට. මොකද එයා වෙච්චරට වටිනවා. මෙයාගේ නම තමයි බතික් ප්ලෑෂ්. ඉතින් ලස්සන බතික් වෙච්ච මලක් තමයි මෙයා ගෙන්නෙත්. ඔන්න ඉතින් ප්ලෑෂ් වර්ග එකතු කරන අය දන්නවා ප්ලෑෂ් වල මිල ගන්න කොහොමද කියලා. විශේෂයෙන්ම බතික් ප්ලෑෂ් එක. ඉතින් මේක මේ පැලේ රුපියල් 7000කට හොඳටම වටිනවා. මොකද ඔයාට මලක් එක්ක මේක 15000කට 12000කට වගේ දෙන්න පුළුවන්. ඉතින් ඔන්න හොඳට මේකත් මම ගත්ත චූටි පැලයක් යාළුවනේ. චූටි පැලයක්. අඟල් දෙකක් වගේ චූටි පැලයක් තමයි මේක මම ගත්තේ. ඉතින් ඒත් ලොකු කරපු පැලයක් මගේ තවානට ගෙනල්ලා හොඳින් පරිස්සම් කරගෙන හොඳ නිරෝගීව තෙල් පොහොර දාලා හදාගෙන මෙන්න මේ තරමට ලොකු කරගත්ත පැලයක්. ඉතින් දැක්කහමත් හරි මාසයි මං ගත්තේ. කොළ දෙකක් වගේ තියෙන චූටි පැලයක්. ඉතින් එයා තමයි මේ විදිහට අද මගේ තවන්නේ ලොක් වෙලා ලස්සනට ඔයාලට මේක මම මේ සේල් කරන්න හදන්නේ. එහෙමනම් ඉතින් යාළුවනේ වීඩියෝ එක නොහිතපු විදිහට ගොඩාක් දික් වුණා. ඔන්න ඉතින් කැමති අය ඉන්නවා නම් මෙන්න මේ තනි පැල ඔයාට ඕඩර් කරගන්නත් පුළුවන්. මේක නම් රුපියල් 7000කට තමයි දෙන්නේ. ඊට අඩුවෙන් දෙන්න බෑ. මොකද මේක ගොඩාක් වටින වර්ගයක් වටින පැලයක්. පුංචිම පැලයක් තමයි ලොකු කරලා මම ඔයාට මේ ලබා දෙන්නේ. ඔයාට පුළුවන් ග්‍රීන් ෆ්ලෑෂ් එක වෙනම ගන්න, බතික් ෆ්ලෑෂ් එක වෙනම ගන්න. ගින්දරි ෆ්ලෑෂ් පැල දෙකක් තියෙනවා 5000ට එකක් තියෙනවා 4000කට. ඔන්න ඔය විදිහට ඒ පැල ටික වෙනම ඔයාට තනියෙන් හරි ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැල සියල්ල ඔක්කොම එකට ඔයාට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලිලි පැකේජ් එක විතරක් ගන්නත් පුළුවන්. ලිලි පැකේජ් එක රුපියල් 6000යි. පැල 11ක් තියෙනවා මලුත් එක්ක ගස් දෙකක් එක්ක. හොඳ නිරෝගී උස ගස් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඔයාට අවස්ථාව තියෙනවා. ඔයාට මේක ඕන ඉක්මනින්ම ඕඩර් කරන්න. මොකද පැල ගොඩක් අය ඕඩර් කරන නිසා. ඉතින් මුලින්ම ඉල්ලන කෙනාට තමයි පැල ලබා දෙන්නේ. මුලින්ම මුදල් දාන්න පුළුවන් කෙනාට. ඔන්න ඉතින් එහෙනම් ඉක්මන් කරන්න. මොකද පැල දානකම් බලන් ඉන්න ගොඩක් අය ඉන්නවා. ඒ තරමටම ඇන්තෝරියම් වලට ඉල්ලුම තියෙනවා. ඉතින් ඔයාට මේක හදලා මල් සේල් කරනකොට තමයි මේක තේරෙන්නේ. ඒ වගේම ඔයා බලන්න ගොඩක් අය පැල විකුණන විදිහ. ඉතින් දවසකට යාලා කොච්චර මුදලක් හොයනවද කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පුංචි කාලයක් ඉවසීමෙන් පැල තවානට අරගෙන ඇවිල්ලා පැල ටිකක් බෝ කරගන්න එක විතරයි. ඔය බෝ කරගන්න කාලේ ඉවසීමෙන් හිටියොත් පස්සේ කාලේ ඔයාට පුදුම විදියට සල්ලි ලැබෙන්න පුළුවන්.